ආයුබෝවන් ඔබට සුබ දවසක්. ග්‍රහමාරු රැසක් සිදුවෙන 2026 හැමාතියෙන්ම විශේෂයි. 2026 වසර යනු හුදෙක් තවත් වසරක් නෙවෙයි. දශක කිහිපයකට වරක් සිදුවන ප්‍රබල ග්‍රහමාරු රැසක් ඒකරාශී වන පරිවර්තනීය වසරක්. විශේෂයෙන්ම ශනි ගුරු සහ රාහුගේ ගමන් මගෙහි සිදුවන වෙනස්කම් වසර පුරාමලත් පොළවට තීරණාත්මක බලපෑම් එල්ල කරනවා. 2026 වසරේ මුල් කාර්තුවේ සංනිවේදන කේස්ත්‍රය දැඩි කැළඹීමක් ඇති කරන කාලයක්. විශේෂයෙන්ම පෙබරවාරි 15 සිට අප්‍රේල් 20 දක්වා කාලය අතිශය තීරණාත්මකයි. පෙබරවාරි සහ මාර්තු මාසවලදී සමාජ මාධ්‍ය හරහා පැතිරෙන දැවැන්ත අසත්‍ය ප්‍රචාර හේතුවෙන් රටේ සාමය අනතුරේ වැටීමේ අවතහනමක් පවතිනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජය විසින් අන්තර්ජාලය තාවකාලිකව වාරණය කිරීම හෝ සමාජ මාධ්‍ය භාවිතය දැඩි කළ සීමා කරන නව නීති පැනවීමට ඉඩ තිබෙනවා. බැංකු පද්ධති සහ රජයේ දත්ත පද්ධති ඉලක්ක කරගනිමින් එල්ලවන සයිබර් ප්‍රහාර මාර්තු මාසය තුළ වාර්තා වෙනවා. ඩිජිටල් මුදල් භාවිත කරන්නන් මේ කාලයේදී පරීක්ෂාකාරී වන්න. මේ මාසයෙන් පසු පාලක පක්ෂය තුළ මෙන්ම විපක්ෂයේ අදාළ දැවැන්ත බල අරගල මත මතුවෙනවා. ප්‍රබල දේශපාලන චරිත කිහිපයක් දේශපාලනයෙන් සමුගැනීම හෝ නීතිමය ගැටලුවලට පසුවීම මේ කාලයේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ජූනි සහ ජූලි මාසවලදී රටේ ආරක්ෂක අංශවල ව්‍යුහය වෙනස් කරනවා. බුද්ධි අංශ ශක්තිමත් කෙරෙන අතර ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන්. කණ්ඩායම් මැඩලීමට සමුදාය ක්‍රියාමාර්ග වැඩි වශයෙන් භාවිතා වෙනවා. වසරේ මුර්කාර්තුව තුළ මුහුදාශ්‍රිත සම්පත් හෝ පතල් කර්මාන්ත හරහා රටට නව ආදායම් මාර්ගයක් විවෘත වෙනවා. අප්‍රේල් මාසයේදී කොටස් වෙළඳපොලේ යම් පසුබෑමක් දක්නට ලැබුණද අගෝස්තු මාසයෙන් පසු නිෂ්පාදන කේස්ත්‍රය සහ සංචාරක කර්මාන්තය පෙර නොවූ දියුණුවක් ලැබෙනවා. රුපියලේ අගය ස්ථාවර කර ගැනීමට විදේශීය රටක සුවිශේෂී මූල්‍ය ආධාරයක් ඔක්තෝබර් මාසය අවටදී ලැබීමට නියමිතයි. 2026 වසර අවසාන කාර්තුවල කාලගුණික වශයෙන් ඉතාමත් භයානකයි. සැප්තැම්බර් අග සිට නොවැම්බර් දක්වා කාලය තුළ දිවයින නිර්තදික සහ මධ්‍යම කඳුකරයට අධික වර්ෂාවක් ලැබෙන අතර එමකින් එම පරිමාණ ගංවතුර සහ නාය යෑම් ඇති වෙන්න පුළුවන්. මෙම අකල් වැසි හේතුවෙන් සහල් සහ එළවලු නිෂ්පාදනයට බාධා පැමිණෙන අතර වසර අගදී ආහාර හිඟයක් හෝ මිල ඉහළ යෑමක් සිදු වෙන්න පුළුවන්. වසරේ මුල් භාගයේදී අධ්‍යාපන පද්ධතියට නවීන තාක්ෂණය මුසු කළ ඩිජිටල් පන්ති කාමර සංකල්පය රට පුරා ව්‍යාප්ත වෙනවා. උසස් අධ්‍යාපනය සඳහා විදෙස් රටවල් සමග නව ගිවිසුම් රැසක් අත්සන් කරනවා. අගෝස්තු මාසයේ අවට ආගමික ස්ථානයක් හෝ පුරා විද්‍යා භූමියක් මුල් කරගනිමින් සමාජය තුළ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් මතුවීමට ඉඩ ඇති බැවින් ආගමික සහජීවනය රැක ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. වසරේ මැද භාගයේදී එනම් ජූනි අගෝස්තු කාලයේ වාතය හරහා පැතිරෙන යම් ආසාදිත තත්ත්වයක් හෝ සමය රෝග විශේෂයෙන් පැතිරීමේ ප්‍රවණතාවයක් පවතිනවා. එහෙත් දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට ලෝක මට්ටමේ පිළිගැනීමක් ලැබෙන විශේෂ සොයා ගැනීමක්ද මේ වසරේ සිදු වෙනවා. සමස්තයක් ලෙස 2026 වසරේ ශ්‍රී ලංකාවට අමාරු නමුත් ජයග්‍රාහී වසරක්. වසරේ මුල් මාස කිහිපය තුළ සංනිවේදන හා සමාජ මාධ්‍ය ඔස්සේ එන කුණාටුවලට හසු නොවී ඉවසීමෙන් හා බුද්ධියෙන් කටයුතු කළහොත් වසර අග වන විට රට නව ආර්ථික සහ සමාජීය මාවතකට අවතීර්ණ වෙනවා. 2026 වසරේ ග්‍රහ ගෝචරය අනුව සිදුවන අපල තත්ත්වයන් අවම කරගෙන ලග්න 12ට පොදුවේ සුබඵල උදා කර ගැනීමට අනුගමනය කරන්න පුළුවන්. වත් පිළිවෙත් සහ ශාන්ති කර්ම කිහිපයක් ඉදිරිපත් කරනවා. සතියකට වරක් හෝ මසකට දෙවරක් බෝධිය පිරිසිදු කර තෙල් මල් හඳුන්කූරු පූජා කරන්න. ඔබ සංවිධාන පිරිත හෝ ජය පිරිත සජ්ජායනා කිරීම ඉතාමත් ගුණදායකයි. දිනපතා උදෑසන හෝ රාත්‍රී නිින්දට පෙර පිරිත් ශ්‍රවණය කිරීමෙන් නිවසේ සහ සිතේ ඇති අහිතකර ශක්තියින් දුරු වෙනවා. විශේෂයෙන්ම සෙනසුරු අපල පවතින අයට කපුටන්ට එළකි තෙල් මිශ්‍ර කිරිබත් දීමත් පොදුවේ පක්ෂීන්ට ධාන්‍ය සහ ජලය ලබා දීමත් ඉතාමත් සුබයි. මව්පියන්ට සහ වැඩිහිටියන් සැලකීම තුළින් ගුරු සහ රවි ග්‍රහයන් සුබඵල වර්ධනය වෙනවා. මීන මකර කුම්භ කටක ලග්න හිමියන් සෙනසුරාදා දිනවල බෝධිය අසල තලතෙල් පහන් දල්වා නිල් මල් පූජා කිරීම 2026 වසරේදී පොදුවේ කහකොළ සහ නිල් යන වර්ණවලට වැඩි අවධානයක් දීමෙන් අදාළ ග්‍රහඵල සමනය කරගන්න.
ජ්‍යොතිෂයට අනුව පැළයක් සිටුවා එය පෝෂණය කිරීම යනු ජීව පදාර්ථයකට පණදීමක් බවත්, එමගින් අකුසල කර්ම යටපත් වී බලවත් පුණ්‍ය ශක්තිය ජනනය වෙනවා. මේ වගේම විවිධ ග්‍රහමාරු සමගින් ඔබට කොහොමද, රටට කොහොමද, ලෝකෙට කොහොමද කියලා අරගෙන පැමිණෙනවා. ඒ ලදසනින්ම නරඹා ඔබගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න. අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.